යාළුවනේ කොහොමද ඔයාලා වදින්නේ නේද? අද මම යනවා ඩුබායි මෝල් එකේ රවුමක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩුබායි මෝල් එකට. ඔයාලට පේනවා ඇති ඩුබායි මෝල් එක. මම ඔයාලට පෙන්නන්න ඉස්සරහට ඩුබායි මෝල් එකේ අපිට දකින්න පුළුවන් තැන් එහෙම මම ඔයාලට පෙන්නන්න යාළුවනේ. ඔයාලට බලන්න පුළුවන්. ඔන්න එහෙනම් මම යනවා. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. ඔයාලට පේනවා ඇති දැන් මම ඉන්නේ ඩුබායි වල අන්ඩර්වෝටර් සූ එකේ ඉන්නේ. මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට බලන්න හරි ලස්සනයි. ඩුබායි මූල් එක ඇතුලේ තියෙන්නේ මේක. ආවොත් ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. මම දාන්න. හරි ලස්සනයි මෙතන. ඔයාලා දැක්කද යාළුවනේ? කොච්චර මාළු සුදියක් ඉන්නවද කියලා මේක ඇතුලේ. හරිම ලස්සනයි නේද? විවිධාකාරයේ මාළු ගොඩාක්. විවිධ පාටි. හරිම ලස්සනයි නේද යාළුවනේ? මේ යාළුවනේ තවත් ඩුබායි මෝල් එකේ තියෙන ලස්සන තැන. මෙන්න ඉන්න යාළුවෙක් හම්බුණා. හොඳ යාළුවෙක්. කතා කරලා බලමු අපි. ඔයාලා දැකලා තියෙනවනේ මේ යාළුවව. Hi. Abi hode යාළුවෙක් මේ ඉන්නේ. Thank you. කොහොමද? බා. Thank you. ඔන්න එහෙනම් යාළුවනේ මමත් පොඩ්ඩක් නටන්න ආවා මගේ හොඳම යාළුවත් එක්ක. බයි. ඔන්න යාළුවෙක් එක්ක ඩාන්ස් එකක් දාලා ආවා. ඔන්න දැන් ඉන්නවා ඔයාලා අතුරුන සුපිරි යාළුවෙක් බලන්න කවුද කියලා. කිං කොං. කොහමද? බයි ග්‍රවුනේ දැක්කම තව ලස්සන තැන් තියෙනවා. මම පෙන්නන්න. ඩුබායි මෝල් එකේ තියෙන තව ලස්සන තැන් අපිට බලන්න පුළුවන්. අපි බලමු. අපිට දැන් බර්ජ් ඛලීෆා එකක් ළඟ තියෙන. ඒක බලා ගන්න පුළුවන්. ඉන්න එහෙනම්. ඔහොම රැදිලි. දකින්න ඇති යාළුවනේ කොච්චර ලස්සන දේවල් මේ ඩුබායි මෝල් එකේ තියෙනවද? ගොඩාක් දේවල් තියෙනවා. මම මේ ඔයාලට ටිකේ පෙන්නුවේ මට හැමදේම පෙන්වන්න බෑ. මොකද වේතරම් ඇවිදින්න තැන් තියෙනවා. එච්චර ඇවිදින්න අමාරුයි මහන්සි දැන්. ඇත්තටම හරි ලස්සන සුන්දර රට. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න අරබන්න ජීවිතේ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ ඩුබායි රටේ ඔයාලට ආවොත් අනිවාර්යෙන්ම ගොඩාක් ලස්සන දේවල් තමයි ජීවිතේ කවදාවත් නොදකින දේවල් බලා ගන්න පුළුවන් මේ රටේ. පුළුවන් හැමෝම එන්න අනිවාර්යෙන්ම. දැන් ආව යාළුවනේ ඩුබායි මෝල් එකකින් එළියේ ඉන්නේ ඩුබායි මෝල් එකේ. ඔහොම ඉන්න ඔයාලට පෙන්නන්නම් මම. හරිම ලස්සනයි යාළුවනේ. ඇත්තටම හිතා ගන්න බෑ රායට ඩුබායි මෝල් එක. ඩුබායි බර්ජ් ඛලීෆා හරිම ලස්සනයි. ඔයාලට පේන්න ඇති මගේ වටේම. ගොඩක් ලස්සනයි යාළුවනේ. යාළුවනේ ඔන්න එහෙනම් බර්ජ් ඛලීෆා ඩුබායි මෝල් රවුම ඉවර කරන්න කියලා බැලුවේ. මහන්සි ගොඩක් රෑ වෙලා ගොඩක් දැන්. ඒකයි ෆෝන් එකේ බැටරි බැලලා පවර් බැංක් එකට ගහන් ඉන්නේ. මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් දකින්න නැති කියලා. ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති දකින්න නැති කියලා ලස්සන දේවල්. මේ ටිකයි මම පෙන්නුවේ. මම ඉස්සරහට ඔයාලට තව ගොඩක් දේවල් ලස්සන දේවල් ඔයාලට සමහරුන්ට දකින්න බැරි දේවල් මම ඔයාලට පෙන්වනවා. ඔයාලස් දෙකින් දකින්න වගේ අනිවාර්යයෙන්ම. එහෙනම් අපි ආයි දවසක මලිය බ්‍රෝ channel එකේ YouTube channel එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් තව ලස්සන වීඩියෝ ඩුබායි වල ගොඩක් දේවල්. එහෙනම් හැමෝමටම මම කියනවා මාව subscribe කරන්න, follow කරන්න,
ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, හැමෝම ලයික් කරන්න මගේ වීඩියෝස් වලට, සබ් එකක් දෙන්න, ගේමක් ගහන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මගේ channel එකෙන් ලොකු දෙයක් ඔයාලට බලා ගන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා මම අනිවාර්යයෙන් පොරොන්දු වෙනවා. එහෙනම් බර්ජ් කලිෆා එකක් තියෙනවා පිටිපස්සේ. එන හැමෝන්ටම ජය වේවා, පරිස්සමෙන් ඉන්න. උතුරන්න හරියන්න ඕන හැමෝන්ටම. ආය හම්බෙමු දවසකින්.